ආයුබෝවන් හැමෝටම. අද මේ අරගෙන ආවේ සිනමා ලෝලීන් අතර ලොකු කතාබහකට ලක් වුණු ප්‍රසිද්ධ අධ්‍යක්ෂ සෑම් රයිමිගේ නිෂ්පාදනයක් වුණු සෙන්ඩ් හෙල්ප් චිත්‍රපටයේ විචාරයයි. මේක හොරර් සහ සර්වයිවල් ත්‍රිලර් කියන ශෛලීන් දෙකේම අපූර්ව එකතුවක්. දූපතක අතරමං වුණු පිරිසක් සහ ඌන්ට මුහුණ දීමට සිදුවන බියකරු අත්දැකීම් ගැන තමයි මේ කතාව ගෙතෙන්නේ. කතාව ආරම්භ වෙන්නේ ගුවන් අනතුරකින් පස්සේ ජනශූන්‍ය දූපතක අතරමං වෙන තරුණියක් සහ ඇගේ සේවාදායකයා වටා. මුලින්ම මේක සාමාන්‍ය සර්වයිවල් එහෙම නැත්නම් ජීවිතය බේරා ගැනීමේ කතාවක් වගේ පෙනුනත් කාලයත් එක්ක මේ දූපතේ තියෙන අద్භූත බව හෙළි වෙන්න ගන්නවා. මෙහි ප්‍රධාන චරිතය තමන්ගේ ජීවිතය බේරා ගන්න සටන් කරන අතරේ අයට දැනෙනවා මේ දූපතේ ඔවුන් දෙන්නා විතරක් නෙවෙයි ඉන්නේ කියලා. තිර රචනය තුළ ඇති කුතුහලය නිසා ප්‍රේක්ෂකයාට තත්පරයෙන් තත්පරය ඊළඟට මොකද වෙන්නේ කියන ප්‍රශ්නය ඇති කරනවා. සෑම් රයිමි කියන්නේ ඉවිල් ඩෙඩ් වැනි චිත්‍රපට හරහා හොරර් සිනමාවේ පෙරලියක් ඇති කරපු කෙනෙක්. මේ චිත්‍රපටයේත් ඔහුගේ සුපුරුදු කැමරා කෝණ සහ ශබ්ද පරිපාලනය අපිට දකින්න ලැබෙනවා. දූපතේ තියෙන ලස්සන වගේම ඒ තුල සැඟවිලා තියෙන බියකරු බවත් ඊටාම තාත්විකව කැමරාවට නගලා තියෙනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ දර්ශන ප්‍රේක්ෂකයා සැබවින්ම බියටපත් කරන සුළුයි. මෙහි රංගනයෙන් දායක වන නළු නිළියන් ඊටාම සීමිත පිරිසක් වුණත් ඔවුන්ගේ රංගනය විශිෂ්ටයි. හුදකලා වීම, බිය සහ බලාපොරොත්තු සුන්වීම වැනි හැඟීම් ඔවුන් ඊටාම තාත්විකව ඉදිරිපත් කරනවා. සාමාන්‍යයෙන් දකින හොරර් චිත්‍රපටවලට වඩා මෙහි මනෝවිද්‍යාත්මක පැත්තට වැඩි ඉඩක් දීලා තියෙනවා. සමස්තයක් විදියට ගත්තොත් සෙන්ඩ් හෙල්ප් කියන්නේ අවසානය වෙනකම්ම හුස්ම හිර කරගෙන බලන්න පුළුවන් ත්‍රිලර් එකක්. ඔබ අద్භූත දූපත් සහ සර්වයිවල් කතාවලට කැමති කෙනෙක් නම් මේ චිත්‍රපටය අනිවාර්යෙන් නැරඹිය යුතුයි. චිත්‍රපටයේ අවසානයේ අපට ඉතිරි කරන්නේ ලොකු කල්පනාවක්. ඇත්තටම එතන උනේ මොකක්ද? ඒ ප්‍රශ්නයට පිළිතුර දැනගන්න ඔබ මේ චිත්‍රපටය නරඹන්නම වෙනවා. ඉතින් මේ චිත්‍රපටය ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.